දැන් මේ පුතා ඇත්ලටික් කරනවනේ නේද? ඒතර ඔයාට දැන් කවුරු හරි වාගේ ප්‍රැක්ටිස් කරන සර් කෙනෙක් කියලා දෙනවා මෙහෙමයි පුතේ දුවන්නේ මේ විදිහට තමයි වාගේ කකුල් හසුරවන්නේ වාගේ අතපය හසුරවන්නේ මෙහෙමයි නේ. ඒකෙන් ජවය ගන්න මෙහෙමයි. ඊට පස්සේ හුස්ම ගන්න මෙහෙමයි. හරිද? ඒ වගේ දේවල් කියලා දෙනවා. හැබැයි ඔයා ඒ ටික හරි ඔක්කොම තේරුම් ගන්නවා මෙහෙම තමයි හරි කරන්න කියලා ඔයාටත් පැහැදිලිව තේරෙනවා. කියන ක්‍රමයට තේරෙනවා ඒ කියන එකෙන් මේ වගේ ලාභ තියෙනවා මේ වගේ ප්‍රයෝජන තියෙනවා කියලා ඔයාට පැහැදිලි. හැබැයි කවදාවත් ඔයා ඒ ක්‍රමය හරියට වාගේ ඇඟට ගන්න නම් දුවන්න නැතුව පුළුවන්. දුවන්න ඕනේ නේ. මම හිතන්නේ හැමදාම ඔයාට දුවන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයා දුවන්නේ 100 නම් ඔයාට ඒ 100 කියන එක. ඊට 100 කියන එක ඔයාට අවස්ථා කීපයකින් සමහරලාට දුවන්න කියනවා. දුවලා සමහරලාට වාගේ මීට් එකකට කලින් ඔයා 100 වතාවක් ඊටත් වැඩි වතාවක් ඒ ක්‍රියාවලිය ආයයි කරලා තියෙනවා. නේ? ඒතර ඒ කිරීමෙන් තමයි ඔයා ඒකේ ප්‍රැක්ටිස් එකක් හදාගන්න. නැත්නම් ඒකේ අර ප්‍රවීණත්වයක් හදාගන්න. එක්ස්පර්ටිස් එකක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට ඒ ක්‍රියාවලිය ආයයි කරන්න ඕනේ. නිසා කවදාවත් ඔයා හිතන්න එපා. ඔයා තියරි කොච්චර සර් කෙනෙක් කියන එකක් අහගෙන හිටියා කියලා. පේපර් එකක් නොලියා. පේපර් එකක් ඇත්තටම 100 වතාවක් විතර. වාගේ එක්සෑම් එකට එනවා කියන විදිහේ පේපර්ස් සාමාන්‍යයෙන් අඩු ගානේ 50 වතාවක් 100 වතාවක් හරිද? ඒ වගේ වතාවක් ලියලා තියෙන කෙනෙකුට තවත් කෙනෙකුට එහෙම ලියලා නැති කෙනෙකුට නොලැබිච්ච ප්‍රවීණතා හැදෙනවා. හරිද? ඒ වගේ කෙනෙකුට නැති ප්‍රවීණතා එයාට ගොඩ නැගෙනවා. හරිද? එකම දේ ආයයි කිරීම හරහා. හරි දැනුම කියන එක සමහරවිට අර ඔයා ගොඩක් අරන් තියෙන්න පුළුවන්. දැනුම කියන එක අතුල් කරගෙන තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට පේපර්ස් ලිවීමෙන් ඇති කරගන්න ප්‍රවීණතාවය ගන්න බෑ. දැනුම කොච්චර පුරව ගත්තත්. හරිද? පුරව ගත්තත් හරියන්නේ නැහැ. හරි? ඒක රිලීස් කරනකොට වෙනම ඒකට වෙනම හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ කරන්නේ ඔයා දාගත්ත දැනුම අවුට් කරනවා. හරි? ඒ අවුට් කරන්න වෙනම ප්‍රවීණතාවයක් තියෙන්න ඕනේ.